ඇයි ගොඩක් අය හිතන්නේ ෆ්‍රීලාන්සින් සේෆ් නෑ කියලා. ඔයාට ජොබ් එක එපා වෙලා තිබ්බත් ඔයාට එකෙන් අයින් වෙන්න බයයි නේද? හැබැයි ඔයා බිස්නස් එකට අත ගහන්න හැදුවත් ඒක රිස්කි වගේනේ. මටත් ඉස්සර එහෙමයි. හැබැයි මම හොයාගත්තා බිස්නස් එකක් සේෆ් විදිහට පටන් ගන්න හැටි. දැන් මට එකෙන් ක්ලයන්ට්ලා 400ක් ඉන්නවා. ටිප්ස් 3යි කියලා දෙන්න යන්නේ. අන්තිම ටිප් එක හැබැයි ඔයාලගේ බය නැති කරලා දාන්න. ටිප් නම්බර් 1. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්න. ඔයා ජොබ් එකෙන් අයින් වෙලා ගියොත් එහෙම ඔයාට ඊළඟ මාසේ රන් කරන්න සල්ලි නැහැ. ඒ වුණාට ඔයා මාස 3ක් 6ක් විතර කාලෙක සල්ලි ටිකක් ඉතිරි කරලා තිබ්බොත් ඔයාට ඒ මාස ගාන සර්වයිව් වෙන්න පුළුවන් බිස්නස් එක ඩවුන් ගියා. හැබැයි ඒ සල්ලි ඉන්වෙස්ට් කරන්න එපා. මොකද එහෙම කරොත් එහෙම ඔයාට ඉමර්ජන්සි එකදී ඒ සල්ලි ඇදලා ගන්න අමාරුයි. ටිප් නම්බර් 2. බිස්නස් එකේ ආදායමෙන් ඔයාට සැලරි එකක් ගෙවා ගන්න. මම මුලින්ම බිස්නස් එක පටන් ගත්ත කාලේ මට ආපු මුළු සැලරි එකම මම මාසෙම ස්පෙන්ඩ් කරා. ඒ වුණාට මට එතකොට බිස්නස් එක ඩවුන් යනකොට මට සල්ලි නැති වෙන්න පටන් ගත්තා. මං ඒකට කරේ මම එන සල්ලි ඔක්කොම එක තැනක හිර කරගෙන ඒ සල්ලි වලින් පොඩි ගාණක් හැම මාසෙම මම ඇදලා ගත්තා. එතකොට මම ඒ ගාණට හරියන විදිහට මේ මාසෙ ජීවත් වෙනවා. ඒ වගේම අතිරික්තය බිස්නස් එක ඉතිරි වීගෙන ගිහිල්ලා ඒ ගාණ වැඩි වෙනවා ඒ account එකේ. තුන්වෙනි ටිප් එක වැදගත් මේක. මේකෙන් තමයි තීරණය කරන්නේ ඔයා ජොබ් එකෙන් අයින් වෙනවද නැද්ද කියලා. මම හිතන්නේ හොඳම ක්‍රමේ බිස්නස් එකක් කරන ගම ජොබ් එකක් කරගෙන යන එක. මොකද ඒ මාසික ආදායම ඔයාට ගොඩක් වටිනා බිස්නස් එක දියුණු වෙනකම්. හැබැයි ඔයා ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදලා ඊට පස්සේ බිස්නස් එකේ න ආදායම ඔයාගේ ජොබ් එකේ න ආදායමට වඩා වැඩි වුණොත් එහෙම ඔයාට පුළුවන් හිමීට ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකේම ඉන්න. මම ජොබ් එකෙන් අයින් වෙද්දි මට කවුරුත් මේවා කියලා දුන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඔයා කොච්චර බයෙන් ඉන්නවද කියලා ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් මම මේ වීඩියෝ කරේ ඔයාගේ බය නැති කරන්න. ඉතින් පුළුවන් නම් තවත් ඔයාගේ යාළුවෙක්ගේ බය නැති කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.